නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, ඔබත් මමත් මේ අනන්ත සංසාරේ ඉතරක් මෙතරක් නොපෙනෙන සසර සයුරක අතරමං වෙලා ඉන්න ගමනේදී මොහොතක හරි රැකවරණයක් ආරක්ෂාවක් හදාගන්න පුළුවන් නම් ඒ මාගේ ධර්ම ස්වාමියෝ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාමයි. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණය අනන්තයි, අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, බුද්ධෝ විබුද්දස්ස බණීය වන්නං කප්පං පිචේ අඤ්ඤම භාසමාන කියේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කියේත තථාගතස්ස. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය කල්පයක් තිස්සේ දේශනා කළා. පින්නතුනි, කල්පේ නිමා වෙනවා කියලා. බොහෝ කාලයක් ඇවෑමෙන් කල්පය ගෙවිලා ගියාට සම්බුදුරජාණන් වහන්සේලාගේ ඒ අසීමාන්තික ගුණ කඳ කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සයුර ඒ තරම්ම ගැඹුරුයි. ඒ තරම්ම පළයි. ඒ මහා ගුණ සයුර ඔබ අපට වටහා ගන්නට, තේරුම් ගන්නට පහසු වෙන විදිහට නොයේ කුතුමන් වහන්සේලා අපිට ඒ ගුණ කැටිකොට දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දජග්ග සූත්‍ර ආදී අනන්ත සූත්‍ර දේශනාවල නව අරහාදී බුදුගුණ 9කට කැටිකොට දේශනා කරලා තිබෙනවා. එයින් අද දවසේදී මම කල්පනා කරනවා, ඔබට මේ බුදුරජාණන් වහන්සේ හදවතින් දරා ගන්නට, ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව උපදවා ගන්නට භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරන එක බොහොම වටිනවා. අපි හරියට බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න පුළුවන් වෙන්නේ උතුම් අරහත්ත්වයට පත් වුණොත් විතරයි. එතනින් මෙහා ඔබට ශ්‍රද්ධාවෙන් බුදුගුණ මනසිකාරයෙන් අනේ මේ උතුමන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් වන්දනා කර ගන්න පුළුවන්. පූජා සත්කාර පවත්ව ගන්න පුළුවන් නම් එයින් ලැබෙන ආනිසංසය මෙපමණයි කියලා කියන්න බැරි තරම් බලවන්තයි. අද මම අදහස් කරේ අරහං බුදුගුණේ පිළිබඳව පුංචි විවරණයක් කරන්නට. එමාගේ ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවක් නැති අතිපරිසුද්ධ సంతානයක ඇති උත්තමයන් වහන්සේ. සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනා අතර මේ මිනිස්ය වේවා, තිරිසන් වේවා, දිව්‍ය වේවා, බ්‍රහ්ම වේවා, මේ කවුරු අතර නොයි දුර්වලකම් තියෙනවා. සාමාන්‍ය මේ කාම ලෝකයේ ඉපදෙච්ච සත්වයන්ට තමා තුළ නොයෙක් ආකාරයේ අකුසල් උපදින්න පටන් ගන්නවා. පාපක ලාමක සිතුවිලි වලින් හිත පිරීලා යනවා. ඒකෙන් මිදෙන්න බොහොම අපහසුයි. නමුත් මාගේ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පවක් නැති අති පරිසුද්ධ වූ సంతානයක් අදමඩලක් ඇති උත්තමයන් වහන්සේ නම. සූර්යා ලෝකයේ තියෙන තන අඳුර පවතින්නේ වගේ ඒ උතුම් වූ සර්වඥතා ඥාණයෙන් පරිසුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ හිතේ කිසිම කිලිටක් නැති බව පාපී මාරයත් එක දවසක් ප්‍රකාශ කරා. සත්ත්ව වස්සානි අනුබන්ධින් භගවන්තං පදාපදං
ඕකාරං නාදිකච්චේය. ඒ බුදුරජාණන් වහන්සේගේ පියවරක් පාසාම මම පසුපස ගියා කියන දුර්වලකමක් හොයාගෙන. නමුත් අවුරුදු 7ක් තිස්සේ හෙව්වත් මට මුණ ගැහුන්නේ නැහැ. දුර්වලකම. මේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඩලේ. ඒ තරම්ම පින්නතුනේ පිරිසිදු හද මඩලක් ඇති උතුමන් වහන්සේලා. ඒ වගේම තමන් වහන්සේගේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමිතා කියන මේ මහා පාරමිතාවන් පූර්ණේ කරලා උතුම් සර්වඥතා ඥානයෙන් අවබෝධය ලබා ගන්නකොටම පින්නතුනි මේ සවාසන සකල ක්ලේශයන් ප්‍රහීන කළා. ඒ නිසා කෙලෙස් සතුරන් නැසූ නිසාම ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේට අරහං කියනවා. මේ ක්ලේශ පරාජය කරන එක ලිහිසි වැඩක් නෙමෙයි. ඔබම හිතලා බලන්න ඔබ හදමඩදී උපදින යම් යම් අකුසල විතරක ක්ලේශයන් නිසා මොන තරම් ඔබ විශ්සටපත් වෙනවද? ඒ වගේන් ගැලවෙන්න ඕන වුණාට අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ ඒ සියලු කෙලෙස් සතුරන් සුණු විසුණු කරවනවා. ඒ ක්ලේශයන්ට නැවත නූපදින මට්ටමට පත් කරලා පාරිශුද්ධත්වයට පත් වුණා. ඒ කෙලෙස් සියල්ලම නැසලා දැම්මා. ඒ වගේම මේ භව ගමන සසර ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ගමනේ අපි කොයි තරම්නම් ආත්ම භාවවල ඉපදින්නද? නමුත් මාගේ මේ භාග්‍යවතුන් වහන්සේ භව ගමනේ නිමා කොට දැම්මා. සංසාර චක්‍රය ඒ ගමන් කරන ඒ චක්‍රයේ අර සිඳලා විනාශ කරලා දාලා නැවත නූපදින තත්ත්වයටපත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච උතුම් ස්වභාවයටපත් වෙච්ච උත්තම ස්වභාවයටපත් වෙච්ච මාගේ බුදුරජාණන් වහන්සේට කියනවා අරහං කියලා. ඊළඟට පින්නතුනි මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ සසමන බ්‍රාහ්මණ ප්‍රජාව සහිත මේ ලෝකේ යම් කෙනෙක් යම් පූජාවක් කරනවා නම් ඒ සියලු පූජාවන් මහත්ඵල කරන්නට මහත් ආනිසංස කරන්නට භාග්‍යවතුන් වහන්සේ තරම් සමවන කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. තමන් වෙනුවෙන් කරන පූජාව මොන තරම් ආනිසංසදායකද කියනවා නම් ගෝර කටුක සසරින් අත මිදිලා උත්තම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ කාරණේ උපකාර වෙනවා. මේ ලෝකේ කිසිම දෙවියෙක් කිසිම බ්‍රහ්මයෙකුට කිසිම සත්වයෙකුට කිසිම මිනිසෙකුට ඒසා ආනිසංස ලබලා දෙන්න පුළුවන් කමක් නැත්තේ. පුජ්‍යලික දානයකින් ලැබෙන අග්‍රතම ශ්‍රේෂ්ඨතම ප්‍රණීතතම ආනිසංස ලැබෙන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසාමයි. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මහාන් තත්ත්වය ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිතේ ප්‍රසාද මාත්‍රයක් ඇති කරගන්නවා නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදරයක් ගෞරවයක් ඇති කරගන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේට වන්දනමානන කරනවා නම් පූජා සත්කාර කරනවා නම් ඒ සියලු සත්වයන්ට දෙව් මිනිස් සැප කෙලවර අමා නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව සලසලා දෙන නිසා ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. එහෙමනම් සියලු දෙව්ලෝ වැසියන්ගේ ආමිස පූජාවන්ට ප්‍රතිපත්ති පූජාවන්ට ඒ තරම්ම ශ්‍රේෂ්ඨතම සුදුසුකම් ලබන්නේ මාගේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්තුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කියනවා අරහං කියලා. සියලු පාපයන්ගෙන් මිදුන නිසා සියලු ක්ලේශ ධර්මයන් විනාශ කරලා දාපු නිසා සියලු සංසාර චක්‍රයාගේ කෙලෙස් අර සිඳුළු නිසා මේ ලෝකේ සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් පිළිගන්නට පිළි අරගෙන එයින් ලැබෙන ආනිසංසය අග්‍රගණ්‍ය ආනිසංසයක් බවට පත් කරන්නට පුළුවන් එකම උත්තමයන් වහන්සේ ඒ මාගේ ධර්ම ස්වාමී වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. එහෙම සුදුසුකම් තියෙනවා නම් පින්නතුනි තවත් බුදු කෙනෙක්මයි.
ඒ නිසා අනන්ත අප්‍රමාණ ගුණධරණ ඒ මාගේ ධර්ම ස්වාමියෝ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණු නිසාවෙන් අරහං කියලා කියනවා. අරහං බුදු ගුණයෙන් යුක්ත වූ මාගේ භාග්‍යවතුන් වහන්සේට මගේ උත්තමාංග නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අනන්ත අරහං ගුණ බලයෙන් සියලු දෙනාටම සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් ගුණ බලයෙන් හැම යහපතක් සැපතක් දියුණුවක්ම සැලසේවා. ඒ මාගේ ධර්ම ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවක් නැති අති පරිසුද්ධ సంతාන ඇති හේින්ද සංසාර චක්‍රයාගේ කෙලෙස් අර සිඳලු භවින්ද සියලු ක්ලේශයන්ගෙන් මිදුන හේින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හින්ද අරහං නම් වනසේක. මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ මාගේ ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.